පූර්ව ක්‍රියාවක් කියන්නේ පුතේ යම් කෙනෙක් එයාගේ අවසාන ක්‍රියාවට කලින් නැත්නම් අවසාන ක්‍රියාවට පෙර යම් කිසි ක්‍රියාවක් සිදු කරනවා නම් ඒක අපි හඳුන්වනවා පූර්ව ක්‍රියාවක් කියලා. පැහැදිලිද? යම් කිසි කෙනෙක් Tamanගේ අවසාන ක්‍රියාව කිරීමට පෙර යම් කිසි ක්‍රියාවක් කරයිද ඒක අපි හඳුන්වනවා පූර්ව ක්‍රියාව කියලා. හරි? ඒ කියන්නේ ඒ වාක්‍යය ඇතුලේ ක්‍රියා එකකට වැඩියෙන් තියෙනවා ළමයි. අන්න එක තමයි පැහැදිලි වෙන්නේ. අවසානම ක්‍රියාවක් තියෙනවා ඊට කලින් ක්‍රියා එකක් දෙකක් තුනක් ඒ ආදී වශයෙන් වෙන්න පුළුවන්. හරිද? පූර්ව ක්‍රියා කියන එක ඒ ක්‍රියාපදයේ ඇතුලේ එකයිමයි තියෙන්න ඕනි කියලා එකක් නැහැ. දෙකයිමයි තියෙන්න ඕනි කියලා එකක් නැහැ. එකක් වෙන්නත් පුළුවන් දෙකක් වෙන්නත් පුළුවන් පූර්ව ක්‍රියා තුනක් තියෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි දැන් මම මේ දින තින වාක්‍යයේ තියෙන්නේ පූර්ව ක්‍රියා එකයි. බලන්න මොකද්ද කියලා. දරුවා නිවසට පැමිණ විවේක ගත්තේය. දැන් මෙයාගේ අවසානම ක්‍රියාව මොකද්ද? විවේක ගැනීම. හැබැයි බලන්න එයා විවේක ගන්න කලින් තව ක්‍රියාවක් කරනව නේද කියලා. අන්න එහෙමයි හොයන්නේ. හරිද? යම්කිසි වාක්‍යයක් දුන්නම ඒ වාක්‍ය පුතේ අවසාන ක්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ අන්තිමටම කරන ක්‍රියාවක් තියෙනවා. හැබැයි මේ අන්තිමටම කරන ක්‍රියාව කරන්න කලින් ඒ කෙනා තව ක්‍රියාවක් කරලා තියෙනවා. බලන්න විවේක ගත්තේ කියන එක අවසාන ක්‍රියාව. හැබැයි ඒකට කලින් කරලා තිනවා මොකද්ද? නිවසට පැමිණ. මෙන්න මේ පැමිණ කියන එක තමයි එනම් මේකේ තියෙන පූර්ව ක්‍රියාව. පැහැදිලිද? දරුවා නිවසට පැමිණ විවේක ගත්තේ. එයා විවේක ගන්නව තමයි. හැබැයි විවේක ගන්න කලින් එයා මොකද කරේ? ගෙදරට ආවා. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙක්ගේ අවසාන ක්‍රියාවට කලින් තව ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් අපි ඒක හඳුන්වනවා පූර්ව ක්‍රියාවක් කියලා. දැන් මේකේ තව මෙහෙම දේවල් තියෙන්න පුළුවන්. දරුවා නිවසට පැමිණ කෑම කා විවේක ගත්තේය. ඔන්න දැන් බලන්න. අර මම ඉස්සලා කිව්වා නේද? පූර්ව ක්‍රියා එකයි තියෙන්න ඕනේ, දෙකයි තියෙන්න ඕනේ කියලා නියමයක් නැහැ කියලා. දැන් මෙතන තව ක්‍රියාවක් ආව නේද? දරුවා නිවසට පැමිණ කෑම කා විවේක ගත්තේය. ඒතොර එයා නිවසට එනවා, කෑමත් කනවා. ඊට පස්සේ තමයි විවේක ගන්න. එහෙනම් නිවසට පැමිණීම කියන එකයි, කෑම කියන එකයි, කෑව කියන එකයි, විවේක ගත්ත කියන එකයි තුනක් තියෙනවා. හරිද? ඔය තුනෙන් විවේක ගත්ත කියන එක කොහොමත් අවසාන ක්‍රියාවනේ. එහෙනම් ඊට කලින් පුතේ පූර්ව ක්‍රියා කීයක් වෙලා තියෙනවද? දෙකක් සිද්ධ වෙලා තියෙනවා. නිවසට පැමිණ කෑම කා. පැහැදිලිද? එතන දෙකක් තියෙනවා. දැන් මේ වාක්‍යයට අනුව එකයි. මම ඒකට තව එකතු කරා කෑම කා කියලා. එතකොට ඔන්න පූර්ව ක්‍රියා කීයක් වුණාද? දෙකක් වුණා. අන්න ඒ විදිහට පූර්ව ක්‍රියාව කියන එක පුතේ වාක්‍යයක් ඇතුලේ නිශ්චිතවම එකයි තියෙන්නේ. දෙකයි තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඒකේ ගොඩාක් තියෙන්න පුළුවන්. එක එක ප්‍රමාණ වලින් තියෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා ඔයා තේරුම් ගන්න ඕනේ අවසාන ක්‍රියාවට කලින් ක්‍රියා කීයක් තියෙනවද කියලා බලන එක තමයි. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් වාක්‍යයක් ඇතුලේ පූර්ව ක්‍රියා කීයක් තියෙනවද කියලා.